මම අසේල ධර්මසිරි ගජබාර රෙජිමෙන්තේ යුද හමුදා නිලධාරියෙක්. මාවිල්ලාරු සොරව ඇරපු පුෂ්ප කුමාර කියන 8 වෙනි යමුන් රෙජිමෙන්තේ ආදරණීය රණවිරුවා ඉන්නවා මගේ වම් පැත්තේ. අපි වෙනුවෙන් අපි වෙළඳ දැන්වීමේ හිටපු ඒ වගේම වසර 10ක් තිස්සේ බොන්න වතුර නැතුව ඉඳද්දි මහනුවර දලදා මාලිගාව ගාවට ගිහිල්ලා පැයකමාරකට අරගලයක් කරලා ඒ වතුර අරන් මම මැදිහත් වෙලා ඒ වතුර අරන් දීපු තේජාන් සමන් කුමාර ඒ වගේ මෙයාමගේ අනිත් පැත්තේ ඉන්නවා ලුතිරන් අරුණ ජයශාන්ත. හිරු මාධ්‍ය ජාලය මහින්ද රාජපක්ෂ මැතිතුමාලත් එක්ක මම වේදිකාවල් වල ඉන්නකොට අපි විල්පත්තුව ගැන කතා කරනකොට මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාල ගැන කතා කරනකොට රණවිරු අරගල මහපාරට අරන් ආපු කෙනෙක් මම. එදා හිරු මාධ්‍ය ජාලය මාව මුළු ලෝකෙට ලංකාව මේ මිනිස්සු සමාජයට අරන් ගියපු කෙනෙක්. මං හරි කනගාටු වෙනවා විශේෂයෙන්ම ඊයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණුණු වේදිකාවේ මං කතාව කරලා මගේ එක වචනයක් කියවෙන්නේ නැහැ. අපි රට වෙනුවෙන් යුතුයකම් කරලා ආපු මිනිස්සු. හැබැයි මං කියනවා මේ තුප්පහයි වැඩේ කරන්න එපා. හිරු මාධ්‍ය ජාලයට මම දන්නවා මරණීය දණ්ඩනය දීපු රණවිරුව ගැන කතා කරනකොට හැමදාම අංකයකට ගැහුවේ මගේ ප්‍රවෘත්තිය ගහලා තියෙන්නේ. දුමින්ද සිල්වව නිදහස් කරගන්න උවමනාව නිසා තමයි ඒව කරේ. අද පොදු ජන පෙරමුණට එදා ඉඳලා රණවිරුවම විකුණන් කාපු එකට අපි උත්තර දෙන්නම් රණවිරු ඉන්න ඔක්කොම විස්තරට කියන්න. අද රිදිලා තියෙන්නේ. මං අම්පාර දිස්ත්‍රික්කේ පන්නල්ගම කියන හද්ද වන්නේ හැදිච්ච එක්කෙනෙක්. අම්පාර ඉස්කෝලේ යන්නේ ආනන්ද නාලන්දර කියපු කෙනෙක් නෙමෙයි. හැබැයි මේක එඩිට් කරලා මේක ගහලා තිබ්බා. ඕගොල්ලන්ගේ මේ ජඩ මාධ්‍ය මේ විදිහට හැසිරෙන්න එපා. හිරුට දෙරණට මං හැමදාම රණවිරු අරගලවලදී පාර පහලා සටන් කරනකොට අපේ ප්‍රවෘත්ති අරන් ගිහලා අපිට එහෙම දෙයක් කරා. අපි මහින්ද රාජපක්ෂ කඳවුරේ ඉන්නකොට දේශ ප්‍රේමීන් අද අපි දේශ ද්‍රෝහීන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි හරි කනගාටු වෙනවා මේ මාධ්‍ය ජාලයට මේ තීරණය ගත්තේ අපිට කලකිරීමක් එක්ක 2009 ඉඳලා රාජපක්ෂලා මේ රටේ බලයට අරන් එන්න රණවිරුවන් වෙනුවෙන් වේදිකාවේ කතා කරපු කෙනෙක් මම. මම පොදු ජන පෙරමුණටත් පොහොට්ටු වෙන්න කිසි කෙනෙකුටවත් රාජපක්ෂවරුන්ටවත් මම බය නැහැ. මගේ අයියලා 4 දෙනෙක් යුද හමුදායේ සාමාන්‍ය සෙබළ යද්දි මම යුද හමුදායේ නිලධාරියෙක් විදිහට ගියේ. හිරු මාධ්‍ය දාලා තිබ්බ සාමාන්‍ය සෙබළ කියලා. කමක් නැහැ. සාමාන්‍ය සෙබළ වුණත් යුද හමුදායේනේ හිටියේ. බය නැතුව මේ එළියට ගත්තේ. දැන් බය වෙලා තියෙන්නේ. දැන් රණවිරුව ටික හැමදාම මහින්ද රාජපක්ෂ කඳවුරේ කියන්නේ ලක්ෂ 20ක් තියෙනවා කියලා. අපි බලමු ලක්ෂ 20 කොහෙන්ද හැරෙන්නේ කියලා. දැන් කෑල්ල ඔක්කොම ගලවලා අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වේදිකාවේ කතා කරන එක මම නවත්තන්නේ නැහැ. අපි කලගිරිලා අපි පැත්තකට වෙලා ඉඳද්දී මම රාජිත සේනාරත්න මැතිතුමාට මම කතා කරලා මම කිව්වා සර් මට අවස්ථාවක් දෙන්න. ඔබතුමා මුණ ගැහිලා මට කතා කරන්න ඕනි කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සම්බන්ධ කරන්න. ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයට ගිහිල්ලා කියනවා මරණීය දණ්ඩනය දීපු රණවිරුව ටික නිදහස් කරනවා කියලා. එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එක තියෙනවද? මම රණවිරුවන්ගේ සටන් සහ දේශපාලන දෙක එකට ගාවගෙන නැහැ. මම රණවිරු සටන් වලින් මම චරිත වුණෙත් නැහැ. පොදු ජන එක්සත් පෙරමුණේ එදා අපි වැඩ කරාට මහපාරේ උද්ඝෝෂණ කරාට හැබැයි මම නාම යෝජනා හිඟා කෑවෙනේ අනික් කට්ටිය වගේ. 2009 රණවිරුව පළාත් සභාවට එනකොට පළාත් සභාවේ ඒ වේදිකාවට ප්‍රධාන කතිකයා. එහෙමනම් මම පළාත් සභාවේ නැත්තම් මේනොට පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි මම. 2000 අවුරුද්දේ අලිමංකඩ අපි ලක්ෂ ගානක හමුදාව අතරමං වෙලා හිටියේ. ඔය ගෝඨාභය රාජපක්ෂ හිටියේ නෑ 2000 අවුරුද්දේ ලංකාවේ. ජෙනරල් ජානක පෙරේරා ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේ ගත්තම අපි බේරගත්තේ. නැව් දෙකක් ඇවිල්ලා තිනවා කිව්වා මේ කංකසන්තුරේට යන්න ලෑස්ති වෙන්න කියලා. ලක්ෂකමාරක් හමුදාව බේරගන්නකොට ගෝඨාභයල හිටියේ නෑ මේකේ. ගෝඨාභය රාජපක්ෂ හමුදාවේ ඉන්න කාලේ මේ ෂොට්ගන් එකෙන් 303 ගෙන් ගැහුවේ. අපි හමුදාවට යන කාලේ T56 එක MBR වලින් කොටි ගැහුවේ මෝටාර් වලින්. මම කිසිම දවසක දේශපාලන වේදිකාවකට නැගලා මම කාටවත් මඩ ගහන දෙයක් කරන්නේ නැහැ. හැබැයි කනගාටු වෙනවා. මේ විදියට ගහනවා නම් අපි උත්තර දෙන්න සූදානම්. මගේ පපුවේ මැවුම් 11ක්. මේ තමයි අලිමංකඩ විඩ්‍රෝල් එක වෙද්දී අලිමංකඩ පස්සට එද්දී සරසාලේදී 53 වෙනි සේනාංකය බේරගන්න ගිහිල්ලා එතනදී තමයි මට ෂොට් 12ක් වදිනවා. T56 ෂොට් 12ක් වැදිලා 11ක් මගේ ප්ලේට් එකේ වැදිලා එකක් මට මේ වදින්නේ. මං ගාව හිටිය රණවිරුව 30 ගානයි. මේ තුවල්ලා P2 වර්ග කිරීම යටතේ P1 කියලා කියන්නේ මරණාසන්න. P2 කියන්නේ ඊට පස්සේ P3 කියලා කියන්නේ සුළු තුවාල. මේ P2 වර්ග කිරීම යටතේ රණවිරුවට තුවාල වෙච්ච රණවිරුව ටිකත් ඔක්කොම අරගෙන තමයි අපි ආවේ. අපි එහෙම කැපකිරීම කරපු මිනිස්සු. පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ පුළුවන් නම් වෙඩිනවදින කාර් එකේ ගිහිල්ලා පිත්තල හන්දියේ පිපිරිච්ච බෝම්බෙදි පුළුවන් නම් එයාගේ ෂර්ට් එකේ ලේ තියෙන එකේ පුළුවන් නම් එයාගේ තුවාල පෙන්නන්න. මම අභියෝග කරනවා ගෝඨාභය රාජපක්ෂට.